සුබ දවසක් වේවා සියලුම දෙනාට. බලා සිටීම අවසන්. අප්‍රේල් 1, 2, 3 යන දිනයන්හිදී 14 වෙනියත් මහා සත්‍යයේ එදින මහා සංග්‍රාමයේ ජයග්‍රහණය මලිතෙව් ආදර්ශීන්ට ලබා ගැනීමට හැකි වුණා. ඒ ජයග්‍රහණයේ උණුසුම අභියස සූදානම් අදත් පුරුපුරුදු වෙලගෙදර කෙලිබිමේ මලිතෙව් ආදර්ශීන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව ඔබට පවසන්න. ඒ අනුව අද මාත් සමග සම්බන්ධ වී සිටින අප විද්‍යාලයේ මත්මන් නියමවන කරු විදුහල්පති මේෂ්ඨවයිගේ කුමාර දෙන්න. සමබර පෞරුෂයකින් හෙබි සිසු පිරිසක් සිරිලක් කබරේ දිදුලන පාසලක් තැනීමට නිබඳ පෙරදන්න මලිතෙව් ආදර්ශීන්ගේ නිවැරදි නායකත්වයේ ඔබයි. පසුගිය දෙදින මහා සංග්‍රාමයේ ජයග්‍රහණය මලිතෙව් ආදර්ශීන්ට ලබා ගැනීමට හැකිවීම ඉතිහාසගතයි නේද? ඔව්. ධර්ම මේ 14 වතාවට තමයි මේ තරගාවලිය පවත්වන්නේ. ඒ තරගාවලිය අතර පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා ප්‍රාථමික තරගය ජයග්‍රහණය ලබාගෙන මලිතෙව් ආදර්ශය පාසලට වටිනාකමක් දීලා තියෙනවා. මම හිතන්නේ පළමු වතාවට තමයි මේ දෙදින තරගාවලියක් ජයග්‍රහණය කරලා තියෙන්නේ. වෙන වතාවල් වල ජය පරාජය පිටරෝ තමයි මේක අවසන් වෙන්නේ. මෙය රන් අකුරෙන් ලියවෙන ජයග්‍රහණය. රන් අකුරෙන් ලියවෙන ජයග්‍රහණය. අද අප්‍රේල් 5 ඉරිදා උද්වේගකාරී බලාපොරොත්තුවක ජයග්‍රහණයේ බලාපොරොත්තුවක උණුසුම් දවස අදයි එක් දින මහා තරඟය. ඒ ජයග්‍රහණයේ උණුසුම ඒ විදිහට තියෙද්දී සර් අද අපේ කණ්ඩායම පිළිබඳ ඔබතුමාගේ අදහස් කුමක්ද? සුභාශිංසනයේ පණිවිඩය කොයි වගේද? ඇත්තටම තරඟය අපේ විද්‍යාලයේ ජයග්‍රහණය කරනවා. මොකද අපේ කණ්ඩායමේ ඉතාම දක්ෂ පිටිකරුවන් පන්දු යවන්න විශේෂයෙන් නායකත්වයේ දරන සයු ක්‍රීඩකයා සුන්දරියවුනේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඒ වගේම නදුන් බණ්ඩාර ක්‍රීඩකයා ඒ වගේ ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අද දවසේ අපේ මලිතෙව් ආදර්ශ විද්‍යාලය මේ තරගයේ අනිවාර්යෙන් ජයග්‍රහණය ලොකු විශ්වාසයක් මගේ තියෙනවා. පන්දු යවන්නන් අතින්ද පිතිකරණයෙන්ද තුන්නිරියව් ක්‍රීඩකයන්ගෙන්ද සන්නද්ධ සමබර පෞරුෂයකින් හෙබි ක්‍රිකට් කණ්ඩායමක් මලිතෙව් ආදර්ශයට බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. බලාපොරොත්තු දහසක් දල්වාගත් මලිතෙව් ආදර්ශීන්ගේ උත්තරීතර උද්වේගකාරී බලාපොරොත්තුව අද දවසේ ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමි. අදට ඔබෙන් සමුගන්නවා මම අනුජ බාලසූරිය විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ වෙනුවෙන්.